යමුද යාළුවනේ යුද්ධ ටැංකි වගේ 3 wheel 4කින් අඩි 6300ක් අහස උඩ ලිප්ටන් සීට් වලට. ඉතින් මෙන්න මේ නංගිලා ටිකට අපිව මතක නම් කමෙන්ට් එකක් දාගෙන යමු අපිත් එක්ක ලංකාවේ පළාත් 9න් පළාත් 5ක්ම පේන ඒ ලස්සන view point එක හොයාගෙන. ඇවයිතුමා මේ පාරා කාපට් කරලා දෙන්න ඕනේ ආ. ඉතින් දඹේ තැන්න ටී ෆැක්ටරිය ගාවින් තමයි අපි මෙන්න මේ 3 wheel ගමන පටන් ගත්තේ. මෙන්න මෙතනින් ටිකට් එකක් අරගෙන අපි ඉස්සරහටම ගියා. අපේ යාළුවෙක් ඔන්න ඡන්ද ඉල්ලන් ඉන්න කෙනෙක් වගේ පොඩි රංගනයක් ඉදිරිපත් කරලා මේ වතුකරේ ජනතාවගේ මුහුණට පුංචි සිනහාවක් ගෙන දෙන ගමන් තමයි අපි ලිප්ටන් සීට් view point එක හොයාගෙන ගියේ. ඉතින් 1848 බ්‍රිතාන්‍යයේ උපන් තෝමස් ලිප්ටන් මහත්මයා තමයි 1890 දී ලංකාවට ඇවිල්ලා එයා තමයි ලිප්ටන් වර්ගයේ තේ මේ මුළු ලෝකෙටම හඳුන්වා දීලා අක්කර 925ක තේ වගා කරලා දඹේ තැන්න ටී ෆැක්ටරියේ ඉඳන් හැමදේම ආරම්භ කළේ. ඉතින් එයාගේ අශ්වයාගේ පිටේ නැගලා මෙන්න මේ ලස්සනම පාරෙන් ගිහිල්ලා තමයි අපි දැන් මේ යන view point එකට වෙලා එයාම නිෂ්පාදනය කරන තේ එකක් බොන ගමන් මෙන්න මේ ලස්සනම වතුයාය දිහා නිරීක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ අපේ යාළුවාගේ රංගනය කොහොමද කියලා. මෙහෙට ඇවිල්ලා හිටපු සංචාරකයෝ සහ මේ වතුකරේ ජනතාව ඇත්තටම රැවටුණා මේ ඇවිල්ලා ඉන්නේ ඡන්දෙ ඉල්ලන කෙනෙක් කියලා. මොකද එයාලගේ වාහනේත් වහලෙම ගලවලා සපාරි විදිහට හදලා තිබ්බ හින්දා. ඉතින් අපි ගිය පාර මෙහෙ ඇවිල්ලා බයික් වලින් තමයි ලිප්ටන් සීට් view point එකට ගියේ. මේ පාර ඉතින් 3 wheel වලින් මෙන්න මෙහෙම ලස්සන ගමනක් යනකොට අපිට වෙනස්ම අත්දැකීමක් විඳගෙන ලිප්ටන් සීට් view point එක දක්වා යන්න පුළුවන් වුණා. ඉතින් මේ 3 wheel නම් මාරම යාමක් තමයි යන්නේ. 4 දෙනා 3 දෙනා දාලා මෙන්න මේ කඳු ටික අද්දනවා 4 wheel වාහන වගේම තමයි. ඉතින් මෙයාලට හොඳට පළපුරුද්ද තියෙන හින්දා අපිට බය නැතුව මෙන්න මේ පාරවල් වලින් ඇවිල්ලා මෙන්න මේ view point එක දක්වා එන්න පුළුවන් වුණා. ඉතින් දවල් 12ටත් මීදුමෙන් වැහෙන පළාත් 5ක් එකපාර බලන්න පුළුවන් මෙන්න මේ ලස්සනම ලොකේෂන් එකට හපුතලේ පැත්තේ ආවොත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනින් අපි රසම රස ටී එකක් එහෙම බීලා මෙන්න මේ මාමගෙන් මේ ලිප්ටන් සීට් ඉතිහාසය ගැන ලස්සන කතාවකුත් අහලා මෙතන පැයක් එකහමාරක් වගේ ඉඳලා ආපහු යන්න පිටත් වුණා අපේ නවාතැන දක්වා. ඉතින් යාළුවනේ අපේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉතින් අපි මේ ලිප්ටන් සීට් දක්වා ආපු ගමන කොහොමද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන ලයික් එකක් දාගෙන යන්න.